Hello friends, අද සාදරයෙන් පිළිගන්න අපේ TDS Innovation YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Facebook එකේ TikTok එකේ මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය Blobby image එකක් හදාගන්නේ කොහොමද කියලා. Blobby කියන එක ඔයාලා දන්නවනේ ඉතින්. අර ඔයාලගේ පින්තූර කාටුන් වගේ හදාගන්න. මේ පින්තූර හදාගන්න විතරයි කියලා දෙන්නේ. ඔව් මේක දැන් ගොඩක් කට්ටිය ChatGPT එකෙන් තමයි හදන්නේ. මම දැන් අද ChatGPT එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි දැන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ChatGPT එක ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව අපි කොහොමද මේ Blobby image එකක් හදාගන්නේ කියලා. අපි ඒක මුලින්ම අපේ ඔයාලා අද ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම දැන් Google එක තමයි පාවිච්චි කරන්නේ. මේක ඔයාලා ගහන්න ඕනේ ChatGPT එක සර්ච් කරගන්න. මේ ChatGPT කියලා සර්ච් කරගෙන මෙතන ටිකක් පල්ලෙහාට යනකොට තියෙනවා මේ chatgpt.com එකෙන් ගහන මෙතන chatgpt එක තියෙනවා. මම මේක link එක description එකේ දාලා තියන්නම්. මේ chatgpt එක open කරගන්න. ඔව් ඔයාලා මේක දැන් ඊට පස්සේ open කරගත්තට පස්සේ මේ මෙතන පිළිගන්න ඔයාලා අලුතෙන්ම මේක log වෙනවා නම් මෙතන ඔයාලා මේක log වෙන්නා ඔයාලගේ email එක දාලා ඉවරලා මේකට register වෙන්න ඕනේ. ඒක එච්චර අනේ නේද ඔයාලට ඒක පුළුවන් සාමාන්‍ය login කියන එකට ගිහිල්ලා ඔයාලගේ continue with Google account කියලා දුන්නාට පස්සේ එතනින් ඊට ඉවරයි මේ home එකට ඊට පස්සේ එනවා. ඊට පස්සේ ඔයාලා ඊට පස්සේ කරන්නේ image එක හදාගන්න මෙතන යට තියෙන plus ලකුණ ඔබා ගන්න එකපාරක්. ඊට පස්සේ මෙතන තියෙන photo library කියලා. ආන්ගේ photo library කියන එකපාරක් අත් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ phone එකේ මේකෙන් ඔයාලගේ Blobby image එක හදාගන්න ඕනේ ෆොටෝ එක තියෙන එක නේද මම දැන් මේකේ මේ gallery එකට මගේ ෆයිල් එකට යන්න. ඒකේ කැමරා එකට ගිහිල්ලා මම මෙතන මගේ අදාළ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. දැන් ඔයාලා කැමති ෆොටෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මෙතන මම සිලෙක්ට් කරගන්නවා කියන සාමාන්‍ය ෆොටෝ එක. ඔයාලට ගැලපෙන එකක් දාගන්න. දැන් මම ඔයාලට මේක මෙන්න මේක දාගන්නවා. මේ වීඩියෝ එක මෙතන යටින් එක ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මම ඉතින් ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ මෙතන asking anything කියන තැන ගහ ගන්න ඔයාලා මම මෙතන මේ සේව් කරලා තියෙන එක translate translate this image to Blobby version කියලා. මම මේක link එක මේ type කරන්න ඕන එක description එකේ දාලා තියන්නම්. හරි ඊළඟට මෙතන මේ ඊතල තියෙන ආන්ගේ ක්ලික් කරගන්න. ඊළඟට මෙයා අපේ ෆොටෝ එක ජෙනරේට් කරන්න පටන් ගන්නවා. මේ විදිහටම තමයි ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා කරන්න තියෙන්නේ. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා කරනවා නම් ඒත් මේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. දැන් මම කියන්නේ ඩවුන්ලෝඩ් කරන්න නැතුව කරන එක. ඊට පස්සේ මෙතන ටග් දාලා මේක ජෙනරේට් වෙනවා අපේ එක. ඊට ටික වෙලාවක් ඔයාලා මේක ඉන්න ඕනේ මේක ජෙනරේට් කරලා ඉවර වෙනකන් වැඩි වෙලා යන්නේ මේක. අර ඇප් එකෙන් කරනවා නම් ටිකක් වෙලා සාමාන්‍ය යනවා. ඒක තමයි අපේ ජෙනරේට් වෙන ෆොටෝ එක තියෙන්නේ. ඔයාලට පොඩි එක දෙයක් කියන්න තියෙනවා මේක ජෙනරේට් වෙන අතරදී කියන්නේ ජෙනරේට් වෙලා ඉවර වෙනකන් මේ එතන තියෙන මේ කොටු ලකුණ තියෙන්නේ. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න යන්න එපා. ඔයාලා මේ පුළුවන් තරම් ස්ක්‍රීන් එක ඔන් එකේ තියලා මේ බලන්න අල්ලන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. මේ බලාගෙන ඉන්න එක යාම කරන්න එක මොකද ඔයාලා ගහලා මේ කොටු ලකුණ එබුවොත් එහෙනම් මේක ජෙනරේට් වෙන එක නවතිනවා. ඊට පස්සේ ඔයාලා ආයෙත් මුලින් ඉඳලා අර ෆොටෝ එක හොයාගෙන අරක ගහලා ඉවර වෙලා මේක කරන්න වෙනවා. ඔයාලා මේක දැන් ෆොටෝ එක සිලෙක්ට් කරනකොට මෙතන මේ translate this image to Blobby version කියන එක කොපි කරලා තියාගත්තාම ලේසි මේ මම කරලා තිබ්බා වගේ ඊට පස්සේ ඔයාලා ටග් ගාලා ෆොටෝ එක සිලෙක්ට් කරලා අරක කොපි පේස්ට් කරලා ඔයාලා හදා ගන්න පුළුවන්. මේක වැඩි වෙලා යන්නේ ටික වෙලාවක් යන්නේ. ඔයාලා මේ දැන් මේක අපේ image එක create වුණා කියලා තියෙනවා. මේ තියෙන අපේ created image එක. ඔව් මේ තියෙන්නේ අපි අප්ලෝඩ් කරපු තමයි උඩ තියෙන්නේ. මේ තියෙන අපිට එයාලා දීප එක.
යාළුවෝ ඒක වල පේන ලස්සනට හදලා තියෙනවා. දැන් මම කියලා යන්නේ කොහොමද මේක අපේ ගැලරියට සේව් කරගන්න කියලා. ඉතින් මෙතන වල පේන නේද මෙතන ඩවුන්ලෝඩ් කියලා ලෝගෝ එකක් තියෙන පොඩි එක ඊතල ගැටලාගෙන ආන් මේක හිට කරගන්න. මෙතන ඩවුන්ලෝඩ් ස්ටාර්ට් ඩවුන්ලෝඩ් කියනවා. ඊට මේක ඔයාලගේ ගැලරියට හරි මයි ෆයිල් එකට හරි මේ ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලට ඊළඟට යාළුවනේ මේක තව ෆොටෝස් මේ විදිහට අප්ඩේට් හදාගන්න ඕන නම් ආයෙත් මේ විදිහට දන් ලකුණෙන් ගිහිල්ලා ෆොටෝ ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඉතින් ඔයාලා කැමති එකට ගිහිල්ලා ෆොටෝ එකක් හොයාගෙන දාලා හදාගන්න පුළුවන්. දැන් මම මෙතනින් බැක් යනවා. හරි දැන් මම ඔයාලට මේක ෆොටෝ එක පෙන්නන්න දාලා මේ තියෙන යාළුවනේ අපේ ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ එක. ඔයාලා වෙනක සාමාන්‍ය දැන් මේ විදිහටම අර සාමාන්‍ය තියෙන විදිහටම තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ මේ වීඩියෝ එක අපේ channel එක like කරන්න, comment කරන්න, share කරන්න, එයාට subscribe කරන්න ඒකටම අපේ channel එකේ bell notification එක on කරලා ඔයාලට මේ වීඩියෝ එකේ ප්‍රශ්න මොනවා හරි ආවනම් comment එකක් විදිහට දාන්න නමත